මෙහෙම. හිතන්න මම හිතනවා සංඛ්‍යාව. මොකද මම හිත කියවන්න බෑනේ. ඒ හින්දා මම හිතපු සංඛ්‍යාව දන්නේ නැහැ කියලා කොටුවක් දාගන්නවා. හරිද? සංඛ්‍යාවක් හිතලා මම ඒක ගුණ කරනවා දෙකේ. කරලා බෙදනවා පහෙන්. මේ ඔය දාන්නේ මේ කියලා දෙන්නේ. එහෙනම් මේක අහගන්න. ඒ වුණාම උත්තරේ 2යිලු. මම හිතපු සංඛ්‍යාව දෙකෙන් ගුණ කරා. පහෙන් බෙදුවා. ඊට පස්සේ උත්තරේ 2යිලු. දැන් මම අහනවා හිතපු සංඛ්‍යාව කීයද? එතකොට දැන් හොයාගන්නේ කොහොමද? මගෙන් අහනවද? නේද? මේ කරපු වැඩේ රිවර්ස් එකට කරා කියනවා. දෙකනේ. මෙතන පහෙන් බෙදුවානේ. එහෙනම් මෙතනදී පහෙන් අනිත් පැත්ත ගුණ කරන්න ඕනේ. දෙවරක් 5 කීයද? 10 දාන්න. ඊට පස්සේ මෙතන දෙකෙන් ගුණ කරානේ. එහෙනම් මෙතනදී 10 දෙකෙන් ඒක අනිත් පැත්ත බෙදන්න ඕන. 10 දෙකෙන් බෙදුනාම 5යි. එහෙනම් උත්තරේ කීයද? 5යි. තව එකක් කියන්න. මම සංඛ්‍යාවක් හිතනවා. හිතලා පහෙන් ගුණ කරනවා. කරලා දෙකෙන් බෙදනවා. එතකොට උත්තරේ 10යි නම් මම හිතපු සංඛ්‍යාව කීයද? බලලා කියන්න දුම් පටෝංග හරි බලමු 4යි. 10 ගන්නවා. දැන් රිවර්ස් එකට කරන් ඉන්න තියෙන්නේ ඈ. බෙදන්නනේ තියෙන්නේ දෙකෙන්. එහෙනම් මෙතනදී දෙකෙන් 10 වරක් 2 එතකොට 20යි. මෙතනදී පහෙන් ගුණ කරානේ. ඒකේ අනිත් පැත්ත බෙදනවා. 20 පහෙන් බෙදුවාම 8යි. එහෙනම් උත්තරේ 4යි. තේරුණාද? එහෙනම් ඔය ටික කරන්න ආගන්න. සංඛ්‍යාවක් සිතා. ඔන්න සිතුව සංඛ්‍යාව. දාගත්ත පෙට්ටියක් ඇතුළේ. එය දෙකෙන් ගුණ කරනවා දෙකෙන්. 3ෙන් බෙදුව විට බෙදනවා 3ෙන්. පිළිතුර 2 නම් ඔන්න උත්තරේ දාගන්නවා 2යි. දැන් මොකද කරන් ඉන්න තියෙන්නේ? රිවර්ස් එකට කරනවා. ගත්ත 2 දාගන්න පෙට්ටියක් ඇතුළේ. 2 3ෙන් මක් කරන්න ඕනද? මෙතන බෙදුවා නම් මෙතනදී ඒක අනිත් පැත්ත. බෙදනවා කියන එක අනිත් පැත්ත ගුණ කරනවා. එහෙනම් දෙවරක් 3. 6යි. 6 දාගන්න. ඊට පස්සේ එකේදී මෙතෙන්ට තමයි උත්තරේ එන්න තියෙන්නේ 6. මෙතන දෙකෙන් ගුණ කරානේ. එහෙනම් මෙතනදී දෙකෙන් 6 දෙකෙන් බෙදෙනවා. 6 දෙකෙන් බෙදනවා 3යි. එතකොට උත්තරේ 3යි. දෙවෙනි එකක් කරනවා. හරි මම බලන්න එන්න. ආගන්න දෙවෙනි එක. ආගන්න. සංඛ්‍යාවක් සිතා එය 6ෙන් ගුණ කර. හිතුව සංඛ්‍යාව ගුණ කරා උත්තරේ 3. දෙකෙන් බෙදුව විට බෙදුවා දෙකෙන්. පිළිතුර 9 නම් උත්තරේ 9යි. හිතුවේ කීයද කියලා අහනවා. 3. එහෙනම් ආපස්සට කරන් ඉන්න තියෙන්නේ. ගත්ත 9. මොකද කරන්නේ 9 දෙකෙන්? මෙතන දෙකෙන් බෙදුවා නම් 8 ගුණ කරනවා. යෙතොලි කීයද නම දෙකෙන් ගුණ කරා? මන් දන්නේ 18. ඒගොල්ලෝ යෙතොලිද? කීයද? 18යි. අසකි මන්නේ අසකි වාද මෙතන 6 ගුණ කරා නම් මෙතන 6 මක් කරන්න ඕනද? එතන 18 6 බෙදුවාම කීයද? 3. වෙන කවුරුහරි උත්තර දුන්නොත් 6න් පස්සේ කියා ගන්න. කීයද? 18 6ව 3යි. ඉස්සරහට කරන්න. ඕකේ. මේක උත්තරේ දාලා තිබ්බේ. බලාගන්න. මේක බලන්න. හයියෝ. නෑ මම ඉවරයි. තුන්වෙනි එක බලන්න. ඔන්න 3 සංඛ්‍යාවක් හිතුවා. එතන මොකද කරන්නේ? දෙකෙන් බෙදන්න. බෙදුවා දෙකෙන්. 5ෙන් ගුණ කරනවා. ගුණ කරා 5ෙන්. එතකොට උත්තරේ 25යි. දැන් හිතපු සංඛ්‍යාවනේ යන්නේ. ආපස්සට කරන් එන්න. මෙහෙම පස්සට එද්දි පැටලෙනවා නම් මේ ඉඳන් කරන් යන්න ආපහු. 25 ගන්නවා. හරිද? මෙතනදී 5ෙන් මොකද කරේ? ගුණ කරානේ.
එහෙනම් 25 පහෙන් බෙදලා උත්තරේ දානවා. 25 පහෙන් බෙදුවාම 5යි. ඊට පස්සේ මෙතනදී දෙකෙන් බෙදුවානේ. එහෙනම් මෙතනදී දෙකෙන් 4 2. ආ. කරන් මේක දිහා ලියාගෙන ඉන්න එක කරා. මේ එකම හතරෙනි එකක් කරනවා ආගන්න. ජය ගන්න. ඔයාලට තා පේපර් එකක් තියෙනවා කරන්නේ. ජය ගන්න එපා. විනාඩි දෙකක් දෙන්නම් එන කර. අයියෝ විනාඩි. හරි හතරවෙනි එක බලා ගන්න. මේ අසකි. ඔක්කොමලා. පේපර් එක. සංඛ්‍යාවක් සිතා එය හතරෙන් බෙදා. සංඛ්‍යාවක් හිතනවා බෙදනවා හතරෙන් ගුණ කරනවා 6න් පිළිතුර 12යිලු. දැන් ආපස්සට කරන් ඉන්නේ. හරිද? ගන්නවා 12. මෙතන 6න් මොකද කරන්නේ? ගුණ කරානේ. එහෙනම් ඒක අනිත් පැත්ත. 6න් බෙදනවා. එහෙනම් 12 6න් බෙදලා උත්තරේ දානවා කීයද? 2යි. ඊට පස්සේ මෙතන 4න් මොකද කරේ? මෙතන 4න් මොකද කරේ? බෙදුවානේ. ඒකේ අනිත් පැත්ත. ගුණ කරනවා 4න්. දෙවරක් 4 උත්තරේ 8යි. හා ඊළඟ එක කරන්න. ටක්කල කරන්න. හරි යන්න 5. සංඛ්‍යාවක් සිතා 4න් ගුණ කර 5න් බෙදූ විට පිළිතුර 4 නම් සිතූ සංඛ්‍යාව අහනවා. මොන රිවර්ස් එකට කරන්නේ? හරිද? මෙතන 4න් බෙදුවානේ. එහෙනම් මෙතනදී මෙතන 5න් බෙදුවානේ. එහෙනම් මෙතනදී 5න් 4 වරක් 5 20යි. ඔතන ඇතුළට දාගන්න 20. ඊළඟට මෙතනදී 4න් මොකද කරේ? ගුණ කරා. එහෙනම් මෙතනදී 24න් බෙදුවා. 24න් බෙදුවාම 20ට 4 ඒවා තියෙනවා. එතකොට උත්තරේ 6යි. සංඛ්‍යාවක් සිතා එය 8න් ගුණ කර. සංඛ්‍යාවක් හිතුවා ගුණ කරා 8න්. 6න් බෙදුව විට 6න් බෙදුවා. පිළිතුර 8යිලු. ආපස්සට එන්න තියෙන්නේ. හරිද? 8 ගත්තා. අසකි. මෙතන 6න් බෙදලා තියෙන්නේ. එහෙනම් මෙතනදී 6න් මොකද කරන්න ඕන? එතකොට 8 වරක් 6 යෙදුනේ කීයද? 9 වරක් කඩ බලන්න. මෙතනදී 6න් බෙදුවා නම් මෙතනදී 6න් ගුණ කරනවා. එතකොට 8 වරක් 6 48යි. ඊට පස්සේ මෙතන 8න් ගුණ කරලා තියෙන්නේ. එහෙනම් මෙතනදී 8න් බෙදනවා. 48 8න් බෙදුනහම 6යි. හරිද?